අයිබෝවන් පස්සනවස සුබ දවසක් ඔයාට. ඉතින් 2025 වර්ෂය ගෙවෙන්න තව හෝරා කීපය තියෙන්නේ. පරණ අවුරුද්දට සමුදේලා අපි අලුත් අවුරුද්දට යන ගමනේ අපි බලමු ඔයාගේ ලග්නයට 2026 වසර කොහොමද බලපාන්නේ කියලා. සුබ වර්ණය, සුබ අංකය, සුබ දිශාව මේ තොරතුරු සියල්ලම අපි කතා කරමු වීඩියෝ එකේ. අපි මුලින්ම කතා කරමු කටක ලග්නය සම්බන්ධව. කටක ලග්නයට සඳහන් වෙලා තියෙනවා නොපසුබට උත්සාහයෙන් ජීවන සැලසුම් ජය ගන්නා වසරක් ලෙස කටක ලග්න හිමියට 2026 වසර නම් කරලා තියෙනවා. ඉතින් කටක ලග්නයට සඳහන් වෙලා තියෙනවා කටක ලග්න හිමියන්ට මෙවර ලැබෙන්නේ ශූර නායකත්වයට හැකියාවක් ප්‍රදර්ශනය කරන සාර්ථක වසරක් ලෙස. ඉක්මන් ජයග්‍රහණය හඹා නොගොස් ඉවසීමෙන් ජීවන සැලසුම් ජය ගනී. කරන කියන රැකියාව ව්‍යාපාරවල බලවතුන් බවට පත්වේ. වැටුප් වැඩි වේ. නව ආදායම් මාර්ග පහළ වේ. අධික වියදම් හා පාඩු පෙන්වන බැවින් අවදානම් සහගත ගනුදෙනු වලින් වැළකිය යුතුය. ගමන් බිමන් අධික වේ. පදිංචිය වෙනස් වීමක් පෙන්වයි. උරුමයෙන් හිමිවන දේපළවල හිමිකම් ලැබේ. අත්හැර දමා තිබූ නිවාස ඉදිකිරීම වැඩ කටයුතු නව ජවයකින් ආරම්භනු ඇත. පවුලේ සමාජිකයන්ගේ සත්කමක් වෙනුවෙන් වියදම් යෙදේ. වාසනාවන්ත විවාහයන්ට දොරටු විවර වේ. පින්වත් දරු උපත් නියමයි. අධ්‍යාපනයේ ජයග්‍රහණය අත්පත් කරගත හැකි කාලයකි. කනේ කලාඳුරු සිරවීමෙන් අපහසුතා ඇතිවීමට පුළුවන්. යටිබඩ, කට, හිසේ දකුණු පැත්ත, දකුණු උර හිස, දකුණු අත නිතර රෝග පීඩාවට ලක්වෙන්න හැකියාවක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා කටක ලග්න හිමියන්ට. කටක ලග්න හිමියන්ගේ ජය අංක ලෙස සඳහන් කරලා තියෙනවා අංක 2, 7, 9. ජය වර්ණය සුදු සහ ක්‍රීම් වර්ණය. ජය දින ලෙස සඳහන් වෙලා තියෙනවා සඳුදා, අඟහරුවාදා, සිකුරාදා, ඒ වගේම සුබ මැණික් වෙන්නේ මුතු. ඉතින් මේ විදිහට තමයි කටක ලග්න හිමියන්ට 2026 වසර ලග්න පලාපල වල සඳහන් කරලා තියෙනවා. අපි දැන් බලමු සිංහ ලග්න හිමියන්ට කොහොමද 2026 වසර සුබ ඵල ගෙන දෙන්නේ කියලා. හදිසි ධනලාභ, රැකියාව උසස් වීම, ප්‍රමාදයන්ට පසුතැවෙන හේතු වන වසරක් ලෙස සඳහන් කරලා තියෙනවා. අධ්‍යාත්මික වර්ධනයට සහ සැඟවුණු ශාරීරික ශක්තියෙන් දියුණු කර ගැනීමට උනන්දු වන වසරකි. ආගම දහමට ලැබිවේ. ලැබෙන ආදායමෙන් කොටසක් ධනට පිනට වැය කරයි. යහපත් දේ තුලින් මුදල් ඉපීමට වෙහෙස වේ. භූමියෙන් ලැබෙන හදිසි ධන ලාභ පෙන්වයි. රැකියාවෙන් දියුණුවට හා ප්‍රසිද්ධියට පත්වේ. ප්‍රමාද වී වැඩ කිරීමෙන් දෝෂ දර්ශනයට ලක්වේ. නඩු හබ වලින් පරාජයට හිමිවන බැවින් ගැටුමට නොයන්න. ගෙවීම් මගහැරී දඩ ගෙවීම් සිදුවේ. ගෘහ ජීවිතයේ නොයෙකුත් කැළඹිලි ඇති කරයි. නිතර බියෙන් තැවුලෙන් කල් ගෙවයි. අඹු සැමියන්ට වෙන්ව වාසය කිරීමට කරුණු යෙදේ. පවුලේ අයට අපල කාලයකි. පෙම් සමතතා බිඳී යයි. ගබ්සා වීමට ඉඩ තිබේ. වසරේ මුල් භාගයේ අධ්‍යාපනයට බාධා කරයි. විභාග ජය ගැනීමට අන්ත දුක් විඳිය යුතු වේ. ශරීරයේ කුෂ වේ. දුර්වල වේ. ලප කැලැල් නිසා මුහුණ අවලක්ෂණ වේ. මුත්‍රා රෝග, වකුගඩු ආබාධ ඇතිවීමට පුළුවන්. මේ විදිහට තමයි සිංහ ලග්න හිමියන්ට සඳහන් වෙලා තියෙන්නේ. උන්ට සඳහන් කරලා තියෙන ජය අංකය අංක 1 සහ 4, ජය වර්ණය රතු, ජය දින ලෙස සඳහන් කරලා තියෙන අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සුබ මැණික්, පත්මරාග වශයෙන් සඳහන් කරලා තියෙනවා සිංහ ලග්න හිමියන්ට. සිංහ ලග්න හිමියන්ට ටිකක් 2024 තරම් සුබදායක නැහැ කියලා සඳහන් වෙලා තියෙනවා. කන්‍යා ලග්න හිමියන්ගේ 2026 කොහොමද කියලා අපි බලමු. ලග්න පලාපල සඳහන් වෙන විදිහට ධනය වැඩි වේ, වගකීම් වැඩි වේ, ඒ වගේම විවාහ ජීවිතයේ සාර්ථක වෙන වසරක් ලෙස කන්‍යා ලග්න හිමියන්ට සඳහන් කරලා තියෙනවා. කන්‍යා ලග්න කරුවන්ට ලැබෙන්නේ Taman පතාගෙන ජීවන සහකරු සහකාරී මුණගස්සන සුවිශේෂී වසරක් ලෙස. ආදායම වැඩි වේ. මිල මුදල්, යහන වාහන වස්තු ලැබේ. රැකියාව වෙනසක් හෝ ශීඝ්‍ර දියුණුවක් පෙන්වයි. විදේශ රැකියා හිමි. වැරදි මාර්ග වලින් මුදල් ඉපයීමට සිතයි. රැකියාවේ උසස් නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගනී. දුරදිග නොබලා වැඩ කිරීමෙන් සේවක අප්‍රසාදයට ලක්වේ. නඩු හබවල පැටලේ. හදිසි අනතුරු පෙන්වයි. පවුලේ අයගේ උදව් උපකාර අඩුවේ. අනපේක්ෂිත විවාහ ගිවිස ගැනීම නියමිතයි. අඹු සැමියන් ප්‍රේමයෙන් මුසපත් කරයි. ස්ත්‍රිය නිසා සැප ලැබේ. රසවත් කෑම බීම, ඇඳුම් පැළඳුම් හිමි වේ. දරුවන් සමග ආදරයෙන් බැඳේ. ඉගෙනීමට යහපත් කාලයකි. උසස් දේ ඉගෙනීමට ආශා ඇතිවේ. වසර පුරාම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පෙන්වයි. ඒ වගේම වෛරස්, වසංගත රෝගවලට පහසුවෙන් ගොදුරු විය හැකි වසරක් ලෙසත් කන්‍යා ලග්න හිමියන්ට ලග්න පලාපලවල සඳහන් කරලා තියෙනවා. අපි බලමු කන්‍යා ලග්න හිමියන්ගේ ජය අංක වෙන්නේ අංක 2, 3 සහ 5, 7. ජය වර්ණයේ කොළ,
ජය දින ලෙස බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සුබමැණික් ලෙස සඳහන් කරලා තියෙනවා පච්ච සහ සෝමවේද කියලා ඒ විදිහට සඳහන් කරලා තියෙනවා. දැන් බලමු තුලා ලග්න හිමියන්ට කොහොමද 2026 වසර සඳහන් වෙලා තියෙන්නේ කියලා. අභියෝග ජය ගන්නා දියුණු උදා කර ගන්නා වසරක් ලෙස සඳහන් කරලා තියෙනවා. ආදරයේදීත් මූල්‍ය කටයුතු වලදීත් ඉවසිලිමත්ව කටයුතු කිරීම යුතු වර්ෂයක් ලෙස සඳහන් කරලා තියෙනවා. තරමක් ලෝභ වෙයි, ව්‍යාපාරවලින් ලාභ අත්වේ, රැකියා කටයුතු වල දියුණුවක් පෙන්වයි. රැකියා අපේක්ෂාවෙන් සිටි අයට අභියෝගාත්මක රැකියා ලැබේ. රැකියා ස්ථානයේ බාධක අවුල් වියලුල් සරමක් ඇතිවීමට පුළුවන්. තමන්ට එරෙහි කුමන්ත්‍රණ දියත් වේ. ඉවසිලිවන්තව තීක්ෂණ බුද්ධිය මේ අභියෝග ජය ගැනීමට හැකියාව තිබෙනවා. මෙහිදී ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබට ඉහළ ලාභ ලබා ගැනීමේ හැකියාවත් ඔබේ ලග්නයට 2026 වසරේදී සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ඔබේ නමට යම්කිසි හානියක් කාන්තාවක් සම්බන්ධයෙන් සිදුවීමේ හැකියාවද සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම පවුලේ අයගේ සහයෝගය ලැබෙන වසරක් ලෙසත් අඹුසැමි දූදරු සම්බන්ධතා ඉතා ශක්තිමත් වන වසරක් ලෙසත් ඉගෙනීමේ දක්ෂතා පෙන්눔 කළ හැකි වසරක් ලෙසත් සඳහන් වෙලා තියෙනවා. සෙම් රෝගවලට පීඩා සිදුවීමේදී ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි පමණට වඩා සිතීමෙන් මානසික සිත්ඇවුල් ඇතිවීමේ හැකියාවද 2026 වසරේ තුලා ලග්න හිමියන්ට සඳහන් කරලා තියෙනවා. සමස්තයක් ලෙස තුලා ලග්න හිමියන්ට මේ අවුරුද්ද සුබ වශයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔවුන්ට දාලා තියෙන ජය අංකය අංක 6, ජය වර්ණය අංක සුදු, ඒ වගේම ජය වර්ණය ක්‍රීම් සහ සුදු ලෙස සඳහන් වෙලා තියෙනවා. ජය දින අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සුබ මැණික්, දියමන්ති සහ සුදු මැණික් ලෙස සඳහන් වෙලා තියෙනවා. වෘශ්චික ලග්න හිමියන්ට 2026 වසර සඳහන් කරලා තියෙනවා සියල්ල සමබර වෙන වසරක් ලෙස. වෘශ්චික ලග්නකරුවන්ට මේ වසරේ රැකියාව සහ පවුලේ වගකීම් නිසි ලෙස කරගෙන යාමට සෑහෙන සටනක් දීමට සිදුවන වසරකි. වසර මැද ව්‍යාපාර කටයුතු වලින් ලාභ ලබයි. වැටුප් වැඩිවීම පෙන්වයි. බොරු ලොකුකම් ප්‍රදර්ශනයට යාමෙන් ධනහානියට පත්වේ. අලුත් සතුරන් ඇතිවීමට පුළුවන්. විහින් වාහන අනතුරටකට පත් කර ගැනීමේ හැකියාවද තියෙනවා. තමන්ට හිමි දේපල ඉඩකඩම් සංවර්ධනය කර ආදායම් උපයයි. නෑදෑ හිත මුතුරන් සමග ආරවුල් ඇති කර ගනී. වංචා ප්‍රයෝග නිසා අනුන්ගේ දෝෂ දර්ශනයට ලක්වේ. ස්ත්‍රීන් හා කරන ගනුදෙනුවලදී වාසි ලැබේ. තම සහකරු සහකාරියට අයිති දේපලක් හෝ මුදල් ලාභයක් හිමි වේ. ගේ දොර ජීවිතය සැපදායක වේ. නිවසේ ප්‍රිය සම්භාෂණ උත්සව යෙදේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා කැපවීමට කරුණු යෙදේ. ඉගෙන ගන්නා අයට සුබඵල ගෙන දේ. ලේ මදකම ශරීර සෞඛ්‍යයට හිත කරයි. මුහුණේ, කටේ, බෙල්ලේ ආසාද නිසා පීඩා ඇතිවීමට පුළුවන් ලෙස වෘශ්චික ලග්න හිමියන්ට ලග්න පලාපලවල සඳහන් වෙලා තියෙනවා. ජය අංකය අංක 1, 2, 4, 5, 7. ජය වර්ණය රතු. ජය දින ලෙස ඉරිදා, බ්‍රහස්පතින්දා, සුබ මැණික්, රතු, කොරල්, රතු මැණික් ලෙස සඳහන් වෙලා තියෙනවා. ඊළඟට ධනු ලග්න හිමියන්ට සඳහන් කරලා තියෙනවා රැකියා මාරු මුදල් අපහසුතා ඇතිවෙන දුර බැහැර ගමන් යෙදෙන වසරක් ලෙස ධනු ලග්න හිමියන්ට 2026 වසර සඳහන් වෙලා තියෙනවා. විශාල අවදානම් ගැනීමට ආශා කරන දිගුකාලීන ඉලක්ක ක්‍රියාත්මක කරන වසරකි. නව දැනුම ගවේෂණයට ආශා කරයි. මිල මුදල් ඉපයීමට බොහෝ වෙහෙස විය යුතුය. මහන්සි වී හම්බ කළ මුදල් අනාගතයට ආයෝජනය කිරීම නිසා මුදල් අමාරුකම් ඇතිවේ. නව ව්‍යාපාර ආරම්භයි. කරන රැකියාවෙන් ඉවත්ව වෙනත් රැකියාවකට මාරු වෙනු ඇත. වාසයට සුදුසු නිවාස, නවීන වාහන මිලට ගනී. අවිවේකී බව නිසා තරමක් කේන්ති යන ස්වභාවයක් පෙන්නුම් කරයි. නිෂ්ඵල ගමන් බිමන් යෙදේ. කලකෝලාහල පැටලේ. තම අභිමතයට දේවල් සිදු නොවීමෙන් දෙමාපියන් හා උරණ වේ. නව ආදර සම්බන්ධතා ගොඩනැගේ. පවුල තුළ ආදරය දෝරේ ගලා යයි. දරුඵල පමා වූ අයට පින්වත් දරු උපත් ලැබේ. අධ්‍යාපනයට හොඳ වසරකි. ඒ වගේම ඇස්වල දෝෂ, කන්වල දෝෂ, හිසේ කැක්කුම් ඇති වේ. නිදන්ගත රෝගවලට යලි හිස ඔසවන කාලයක් ලෙසත් 2026 වසර ධනු ලග්න හිමියන්ට සඳහන් කරලා තියෙනවා. මෙහිදී ජය අංක 3, 5, 6, 8 ලෙසත් ජය වර්ණය කහ ලෙසත් සඳහන් වෙලා තියෙනවා. ජය දින ඉරිදා, බදාදා, සිකුරාදා, සුබ මැණික්, පුෂ්පරාග වෙස ධනු ලග්න හිමියන්ට සඳහන් වෙලා තියෙනවා 2026 වසර. මකර ලග්න හිමියන්ට 2026 වසර සඳහන් කරලා තියෙන්නේ නිදන් රෝග යටපත් වන ණයතුරුස් ටිකක් වැඩි වෙන වසරක් ලෙස මකර ලග්න හිමියන්ට 2026 වසර සඳහන් කරලා තියෙනවා. මකර ලග්න හිමියන් නව වසර ආරම්භයේ සිටම ස්ථාවර ආර්ථිකයක් කෙරෙහි අවධානය යොමු කරයි. පවුලේ අවශ්‍යතාව වෙනුවෙන් ලබාගත් දීර්ඝකාලීන ණය මුදල් පියවීමේ ක්‍රම සොයයි.
වැඩි ආදායම් උපදවන අවදාන ව්‍යාපාරයන්ට අතගැසීමට ඉඩ තියෙනවා. රැකියා ස්ථානයේ කැපී පෙනෙන අයෙක් වේ. වසරේ මැද වන විට පටන්ගත් ව්‍යාපාරවලින් ඉහළ ආදායම් ලැබීමේ හැකියාවක් තියෙනවා. සේවා ස්ථානයේ අභූත චෝදනාවට ලක්වීමේ හැකියාවද තියෙනවා. ඒ වගේම කැපවීමෙන් වැඩ කළද ඇගීමක් නොවීමෙන් සිත කලකිරීම ස්වභාවයක් ඇතිවේ. හදිසි අනතුරු හෝ අවි ආයුධ වලින් තුවාල සිදුවිය හැකි කාලයක් ලෙසද සඳහන් කරලා තියෙනවා. මංගල යෝග උදාවන වසරක් ලෙස සඳහන් කරලා තියෙනවා. පදිංචිය වෙනස් කිරීමට සිතන වසරක් ලෙස සඳහන් කරලා තියෙනවා. ගෘහ වාසයට ගොඩාක් ප්‍රිය කරනවා. ඒ වගේම අමුදරුවන් සමග ભેද හට ගැනීමේ හැකියාවද තියෙනවා. අධ්‍යාපනයේ තරමක් හිතකර වසරක් ලෙස සඳහන් කරලා තියෙනවා. ඥානයේ වැඩි දියුණු වේ. එතකොට දුක් ගැහැට මැද ඉගෙන ගනි. නිදන්ගත රෝග යටපත් වී යන කාලයක් ලෙසත් සඳහන් කරලා තියෙනවා. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් වසර පුරාම පෙන්වුම් කරන වසරක් ලෙසත් මකර ලග්න හිමියන්ට සඳහන් කරලා තියෙනවා. ඔවුන්ගේ ජය අංක 6, 8, 9 ලෙස සඳහන් කරලා තියෙනවා. ජය වර්ණයේ නිල්, ජය දින අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සුබමැණික්, නිල් මැණික් ලෙස සඳහන් කරලා තියෙනවා. කුම්භ ලග්න හිමියන්ට සඳහන් කරලා තියෙනවා. මෙන මුදල් අතේ නොරදන සැබෑ ආදරය හමුවන වසරක් ලෙස 2026 වසර සඳහන් කරලා තියෙනවා. ඉතේ තීරණාත්මක හැරවුමක් සනිටුවන් කරන යහපත් වසරක් ලෙස සඳහන් කරලා තියෙනවා කුම්භ ලග්න හිමියන්ට. මානසික නිදහසට මුල් තැන දෙන ඇත. වසරේ මුල් භාගයේ නිශ්චිත අරමුණක් නොමැතිව ගෙවා දමන කාලයකි. මිල මුදල් අතේ නොරදන කාලයකි. මූලික අවශ්‍යතා සඳහා පමණක් යම් මුදලක් අතේ රැඳෙන කාලයකි. අනුන් වෙනුවෙන් කැපවීමෙන් තවත් අමාරුවේ වැටෙන කාලයක් ලෙසත් සඳහන් කරලා තියෙනවා. නඩු හබවල පැටලෙන වසරක් ලෙසත් වසරේ මැද භාගයේදී මෙම තත්ත්වය ටිකෙන් ටික පහව යන බව සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ උසස් රැකියාව අවස්ථා ලැබෙනවා, දියුණුව සැලසෙනවා, නොයෙක් ක්‍රම වලින් වාසනාව පෑදෙන වසරක් ලෙස සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මංගල යෝජනා බලාපොරොත්තු වෙන හැට ඒවා ඉටු වෙන කාලයක් ලෙස සඳහන් කරලා තියෙනවා. ඥාතීන් හිත මිත්‍රාදීන්ගේ වස්තු ලාභ ලැබීමෙන් ගෘහ ජීවිතයේ සැපවත් වෙන බව සඳහන් කරලා තියෙනවා. පින්වත් දරු පිළිසඳ ගැනීම ඇති වෙන කාලයක් ලෙසත් අධ්‍යාපන කටයුතු කරන අයට සුබ ඵල ගෙන දෙන කාලයක් ලෙසත් කලාවට සම්බන්ධ අයටත් ඉතා උසස් වසරක් ලෙස සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ලෙඩ රෝග ලෙස දකුණු අත, දකුණු ඇලය, කඩේ දකුණු ප්‍රදේශ, ලිංග ප්‍රදේශ නිරතුරු රෝග පීඩාවට ඇතිවන වසරක් ලෙසත් කුම්භ ලග්න හිමියන්ට සඳහන් කරලා තියෙනවා. උන්ගේ ජය අංක 3, 8 සහ 9 ලෙස සඳහන් වෙලා තියෙනවා. ජය වර්ණය රතු නිල්, ජය දින බ්‍රහස්පතින්දා, සිකුරාදා, සුබමැණික්, කාක නිල ලෙස සඳහන් කරලා තියෙනවා. ඉන් අනතුර බලමු මීන ලග්න හිමියන්ට. මීන ලග්න හිමියන්ට සඳහන් කරලා තියෙනවා නව දැනුම සොයා යන දියුණුවේ මාවත හමුවන සුබ වසරක් ලෙස මීන ලග්න හිමියන්ට සඳහන් කරලා තියෙනවා. දියුණුව කරා යාමට ඕනෑතරම් අවස්ථා හිමිවන සුබදායක වසරක් ලෙස සඳහන් කරලා තියෙනවා. කරන කියන සියලු කටයුතු වගින් උපරිම ප්‍රතිඵල ලැබෙන වසරක් ලෙසත් මෙතෙක් කල අසතුටින් ජීවිතය සඳහා ගත කළ පුද්ගලයන්ට තම ජීවිතය ඉතා මානසික සුවදායකින් ගත කරගැනීම හැකියාවක් ලැබෙන වසරක් ලෙසත් නව ව්‍යාපාර ආරම්භීමෙන් ඉහළ ආදායම් ලබා ගැනීම හැකියාවද තියෙනවා. ඒ වගේම මෙහි සඳහන් කරලා තියෙනවා දේපල උරුමකම් වලින් අයිතිය ලැබෙන වසරක් ලෙසත් සුව පහසු යාන වාහන මිලදී ගැනීමට සිත් යෙදෙනත් පින්දහම් වැඩවලට නිතරම මුල් තැන දෙන වසරක් ලෙසත් මංගල යෝජනා උදාවන වසරක් ලෙසත් ඒ වගේම සංවේදී මනසක් තියෙන පුද්ගලයන්ට ටිකක් අසුබදායි කාලයක් ලෙස සඳහන් කරලා තියෙනවා. මේ ආකාරයෙන් තමයි මීන ලග්න හිමියන්ට සඳහන් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් වසර පුරාම සුබ ඵල ගෙන දෙන වසරක් ලෙස සඳහන් කරලා තියෙනවා මීන ලග්න හිමියන්ට. උන්ගේ ජය අංක වෙන්නේ අංක 3 සහ 9, ජය වර්ණය රතු සහ කහ, ජය දින අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සුබමැණික්, පුෂ්පරාග සහ වෛරෝඩි ලෙස සඳහන් කරලා තියෙනවා. ඉන් අනතුර මේෂ ලග්නය අපි ගැන බැලුවොත් මේෂ ලග්නයේ සුබ ඵල ගෙන දෙන වාසනාවන්ත වසරක් ලෙස සඳහන් කරලා තියෙනවා. මේෂ ලග්නකරුවන්ට උදාවන්නේ සුබ ඵල ගෙන දෙන වාසනාවන්ත වසරකි. සියලු ආර්ථික දුෂ්කරතා පහව ගොස් අතමිට සර්වන කාලයක රැකියාව උසස් වීම, තනතුරු නම්බුනාම හිමි වේ. මාර්ගගත ව්‍යාපාරයන්හි නිරත අයට හොඳ කාලයකි. විදේශගත ඉපයීම් පෙන්වයි. ඉඩකඩම් නවීන යාන වාහන මිලට ගනී. ව්‍යාපාර ප්‍රතිවාදීන්ගෙන් හා සතුරන්ගෙන් බාධා එල්ල වේ. තමන්ම කරගන්න අනුවන වැඩ නිසා තම තත්ත්වය ටිකක් පහළට වැටෙන කාලයක් ලෙස සඳහන් කරලා තියෙනවා. දරුපල අහිමි අමුසැමියන්ට වාසනාවන්ත දරුවන් ලැබෙන කාලයකි. ගෘහ ජීවිතයේ ප්‍රීතිමත් වේ. පැණි රස ආහාරයන්ට ගොඩක් ප්‍රිය වේ.
ඒ වගේම ආදර සම්බන්ධතාවලින් හොඳ කාලයක් පෙන්නුම් කරනවා. ඒ වගේම ආගම දහමෙන් ඈත් වී කටයුතු කිරීම යම්කිසි වරදක් ලෙස ඔබ සිතන කාලයක්. ඒ වගේම විදේශ අධ්‍යාපන වරම් හිමි වන කාලයක්. තරඟ විභාග වලින් ඔබට ජය ගන්න පුළුවන්. වම් ඇසේ වම් කකුලේ ආබාධ ඇතිවීමට හැකියාවක් තියෙනවා. දියවැඩියා හේතුවෙන් ඉන්න කෙනෙක් නම් සුවනවන තුවාල හට ගැනීමේ සම්භාවිතාවයද ඉහළ මට්ටමක තියෙනවා කියලා මේස ලග්න හිමියන්ට සඳහන් කරලා තියෙනවා. මේස ලග්න හිමියන්ගේ ජය අංක 1 2 සහ 7. ජය වර්ණය රතු සහ නිල්. ජය දින ඉරිදා අඟහරුවාදා සෙනසුරාදා සුබමැණික් රතු කොරල් සහ රතු මැණික් ලෙස සඳහන් කරලා තියෙනවා. අපි බලමු වෘෂභ ලග්න හිමියන්ට සඳහන් කරලා තියෙන ව්‍යාපාර දියුණුව ලැබෙන සමාජ පිළිගැනීම ලැබෙන වාසනාවන්ත වසරක් ලෙස සඳහන් කරලා තියෙනවා 2026. වෘෂභ ලග්න හිමියන්ට ලැබෙන මේ වසර මිශ්‍ර ඵලදායක වසරකි. හොඳ කතිකත්වයක් පෙන්වයි. අලෙවි කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. ව්‍යාපාර දියුණුව ආරම්භේ. රැකියාවේ වෙනසක් හෝ උසස් වීම ලැබෙන කාලයකි. තත්ත්වයේ සමාජ පිළිගැනීම නොමදව ලැබෙන කාලයකි. ධනය ලැබෙනුයේ මහන්සියෙන් තරමට බැවින් වෙහෙස වී වැඩ කළ යුතු කාලයකි. තණ්හාව ටිකක් වැඩි කාලයකි. නිෂ්ඵල දෙයට කාලය නාස්ති කර දමයි. අධිකව ණය වෙයි. ගින්නෙන් හෝ සරසතුරන්ගෙන් උවදුරු පෙන්වයි. අසම්මත ආලේක පැටලීමේදී ඔබේ නාමයට කීර්ති නාමයට ප්‍රබල හානියක් වීමටත් ඉඩ තිබෙන බව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම සුළු නොගැලපීම් විහාවලට හරස් වෙනවා. දරුවන්ට ආදරය කරයි, ඉගෙනීමට ප්‍රිය කරයි, ගණිතය, පරිගණක හා නවීන විද්‍යාවන් හැදෑරීමට දරුවන් උත්සුක වෙනවා. ආහතතිය සහිත කාලයක් නිසා නින්දට බාධා පැමිණෙන වසරක් ලෙස සඳහන් කරලා තියෙනවා. ආහාර ජීර්ණය පහසු කරයි. දත්, ඇස්, උදරය සහ ලිංගය ආශ්‍රිතව රෝග පීඩා ඇතිවන වසරක් ලෙසත් වෘෂභ ලග්න හිමියන්ට සඳහන් කරලා තියෙනවා. උන්ගේ ජය අංක වෙන්නේ අංක 6. ජය වර්ණය සුදු සහ ක්‍රීම්. ජය දින බදාදා, සිකුරාදා, ඉරිදා, සුබ මැණික්, දියමාන්ති සහ සුදු මැණික් ලෙස සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ බලමු අවසාන ලග්නයේ මිථුන ලග්න හිමියන්ට ධන වාසනාව ගලා එන විවාහ අපේක්ෂා සඵල වන වාසනාවන්ත වසරක් ලෙස ලග්න පලාපලවල සඳහන් වෙලා තියෙනවා. මිථුන ලග්න හිමියන් ඉවසීමෙන් හා ප්‍රඥාවෙන් කටයුතු කරන වසරකි. ජීවිතයේ සියලු අභියෝග ජය ගනී. නවෝත්පාදනය සහ නිර්මාණශීලී දේ අත්හදා බලයි. රැකියා ව්‍යාපාර සාර්ථක වී ධන වාසනාව ගලා විදේශ රැකියා පෙන්වයි. උසස් ස්ථානාන්තර ලැබේ. හවුල් ව්‍යාපාර වලින් වාසි අත්වන කාලයකි. වසර ආරම්භයේදී හදිසි කෝපය නිසා සමීපතයන් අතර මතභේද වැඩි කරන කාලයක් ලෙස සඳහන් වෙලා තියෙනවා. මැද භාගයේදී මේ අමනාපකම් දුරු වී පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙස වී කටයුතු කරන කාලයකි. අවිවාහකයාගේ විවාහ අපේක්ෂා සඵල වෙනවා. ඒ වගේම ලාබාල සහකරුවන් සහ වැඩිමහල් සහකාරියන් අතර විවාහ ඇති වෙන බව වසරක් කියලා සඳහන් කරලා තියෙනවා. අධ්‍යාපනයට ඉතා හොඳ කාලයකි. ඉහළ ධාරණ ශක්තියක් ගොඩ නැගෙනවා. ඒ නිසා අධ්‍යාපන කටයුතු වලින් ඉහළ ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දද කුෂ්ඨ වැනි සමේ රෝග තියෙනවා නම් ඒවා උස්සන්න වීමේ හැකියාවද මේ වසරේ තියෙනවා. ඒ වගේම වසර පුරාම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පෙන්වු කරන වසරක් ලෙස මිථුන ලග්න හිමියන්ට සඳහන් කරලා තියෙනවා. ඔවුන්ගේ ජය අංක වෙන්නේ අංක 3 සහ 5. ජය වර්ණය කොළ කහ. ජය දින බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සුබ මැණික් පච්ච. මේ විදිහට තමයි 2026 ලග්න පලාපල වල සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේවා සමහරට යම් යම් වෙනස්කම් සිදු වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඔබට මතක් කරේ මේ ඔබ මේ සම්බන්ධයෙන් උනන්දුවක් වෙනවා නම් මේ වීඩියෝ එක ඔබට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. අපි කොහොමදත් 2025 වසරට වසා 2026 වර්ෂයේ ඔබට හැම අතකීම සාර්ථක වෙන ඔබේ සිතුම් පැතුම් ඉටු වෙන වාසනාවන්ත වසරක් වෙන්න කියලා අපි හැමෝම ඔබට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බුවෙමු. නැවත ප්‍රාර්ථනා කරනවා ලබන්නා වූ 2026 වසර ඔබට වාසනාවන්ත, ජයග්‍රහී, නිරෝගීමත් වාසනාවන්ත වසරක් වෙන්න කියලා අපි නැවතත් ප්‍රාර්ථනා කරනවා. අපිත් එක්ක එකතු වෙලා හිටියට ඔබට ගොඩාක් ස්තුතියි.